දුලාස් කිචන් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම සුබ දවසක්. ඔන්න මම අද ඔයාලට කියලා දෙනවා chicken වලින් රසම රස සැලඩ් එකක් හදාගන්න. ඉතින් අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. මම ඉස්සෙල්ලාම මේ විදිහට කටු නැති chicken අරගෙන තිනවා ග්‍රෑම් 300ක්. ඊට පස්සේ මම එකට එකතු කරගන්නවා ලුණු ටිකක්. ඒ වගේම garlic powder ටිකකුත් එකතු කරගෙන රතු ගම්මිස් ටිකකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ මිරිස් කුඩු ටිකකුයි ඔරිගානෝ ටිකකුයි මේකට එකතු කරගෙන මම තව මේකට එකතු කරගන්නවා සෝයා සෝස්. ඊට පස්සේ බිත්තරයකුත් මේ විදිහට එකතු කරලා මම මේ ටික හොඳට මිශ්‍ර කරලා අරගන්නවා. ඔයගොල්ලෝ මේක මේ විදිහට හොඳට මිශ්‍ර කරලා මිනිත්තු 30ක් විතර මැරිනේට් වෙන්න වහලා තියන්න ඕනි. ඊට පස්සේ මම මේ විදිහට තවත් භාජනයක් අරගෙන ඒකට එකතු කරගන්නවා මයොනීස් ටිකක්. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා chili sauce ටිකකුත් tomato ketchup ටිකකුත් එකතු කරගෙන මම මේකට තව එකතු කරගන්නවා මී පැණි ටිකක්. මී පැණි ටික එකතු කරාට පස්සේ මම මේකට එකතු කරගන්නවා garlic powder ටිකක්. ඒ වගේම රතු ගම්මිරිස් ටිකකුත් එකතු කරලා මම මේක මේ විදිහට හොඳට මිශ්‍ර කරලා අරගන්නවා. මේ විදිහට තවත් භාජනයක් අරගෙන මම එකට එකතු කරගන්නවා පිරිසිදු පාන් පිටි ටිකකුයි corn flour ටිකකුයි. ඊට පස්සේ මම මේකට ලුණු ටිකකුත් එකතු කරලා තව එකතු කරගන්නවා ගම්මිරිස් කුඩු ටිකක්. ඒ ටික එකතු කරලා මේක මේ විදිහට හොඳට මිශ්‍ර කරගන්නවා. ඊට පස්සේ මම මැරිනේට් වෙන්න තියපු chicken ටික අරගෙන මේ විදිහට පාන් පිටි මිශ්‍රණය හොඳට දවටලා අරගන්නවා. අරගත්තට පස්සේ මම මේ ටික ගැඹුරු තෙලේ බෙද ගන්න තමයි හදන්නේ. ඔයගොල්ලෝ මේ විදිහට භාජනයේට තෙල් ටිකක් එකතු කරලා තෙල් ටික රත් වීගෙන එනකොට ලිපේ ගින්දර මීඩියම් හීට් එකෙන් තියාගෙන මේ chicken ටික golden brown color එකක් වෙනකන් බෙද ගන්න ඕනි. මෙන්න මේ වගේ රන්වන් පාටට chicken ටික බෙදුනට පස්සේ මම මේක ලිපෙන් බාලා අරගන්නවා. ඊට පස්සේ මම අර කලින් හදලා තියාගත්ත සෝස් එකට මේ chicken ටික එකතු කරලා සෝස් එකත් එක්ක chicken ටික හොඳට මිශ්‍ර කරගන්නවා. ඊට පස්සේ මම මේ විදිහට සලාද කොළ ටිකක් අරගෙන ඒක ග්ලාස් එකක් උඩින් තියාගෙන ඒකට එකතු කරගන්නවා හදාගත්ත chicken ටික. ඊට පස්සේ chicken ටික උඩට මම එකතු කරගන්නවා හීනියට කපාගත්ත ලුණු කොළ ටිකක්. ඉතින් දැන් මගේ chicken සලාදේ මම හදාගෙන ඉවරයි. ඕගොල්ලොත් මේක හදලා බලන්න. ආයිත් මේ වගේ රෙසිපි එකකින් ඕගොල්ලොත් එක්ක එකතු වෙනකන් හැමෝටම සුබ දවසක්.